අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ ළමයා ඉපදිලා දැන් ඇවිල්ලා දවස් 12ක් විතර ඉපදෙච්ච දවසේ කෝල් එකක් ආවලු ඉස්පිරිතාලේ ඉන්නකොට පිට රටින් පණිවිඩයක් කියලා මහත්තයා අරාබියේ ඒ ඇමතුම මොකක් වෙන්නද මහත්තයා හැප්පිලා මැරිලා මේකේ හැටි මේකේ ස්වභාවය මේකේ තත්ත්වය එහෙම වෙන්නේ නැද්ද මම මේ රිණක් අසුභයක් කියනව නෙමෙයි මූණ දෙන්න ඕනේ යථාර්ථය මේ යථාර්ථයට මූණ දෙන්න නම් අපිට හොඳ පිරිසක් ඉන්න ඕනේ මේක තේරුම් ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ අපේ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනවාද දැකලාද සතර පෙර නිමිති දැකලා නෙමෙයිද ලෙඩෙක් මහල්ලේ මලමිනියා පැවිදිරුවා උයන් කෙලියට යනකොට අර චන්නැමතිත් එක්කනේ යන්නේ දකින්නවා පින්නතුනේ මේ ලෙඩෙක් ඉන්නවා චන්නගෙන් අහනවා කවුද චන්න මොකද්ද කියන්නේ ඔය තමයි අපිට වෙන්න තියෙන දේ මේක තේරුම් ගන්න නෑනේ මේ ජීවිතේ දවසින් දවස මොකේටද ඔය තල්ලු වෙන්නේ ජරාවට නෙමෙයිද ව්‍යාධියට නෙමෙයිද මේ දවසින් දවස කිට්ටු වෙන්නේ මරණයට ආපස්සට එමක් නැහැ අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන් අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන් මේක හොද්දට තේරුම් ගන්න